Ya, aras මේ ලව් කර ඉඳපු කපල් එකක් දැක්කද කොහෙද වටේ මිනිස්සු දැක්කා. ඊයා බං උනේ කලිසම ගැලෙවනේ. ඌ දන්නේ නැහැ මම කරන දේ උට. ඌගේ ජංගිය පිටින් මං ගෙදර යවන්නේ ඌව. Hari cut. අද මං අරුගේ අම්මට කියනවා මේ කෙල්ලත් එක ටෝක් කරනවා කියලා. අද උදේ අරු දන්නේ මං උට කරන දේ. මං ඉතින් අම්මට හේම දෙයක් කියනවා. ඌ කෙල්ලත් එක ටෝක් කර ඉන්නවා කියලා. ඌ දන්නේ මගේ හැටි උට ගෙදරින් යන්න වෙන්නේ ජංගියත් නැතුව. කවුද පුතේ මේ? අපි කවිඳුගේ යාළුවෝ. ඉතින් මොකෝ මේ පැත්තේ? අපි කවිඳු ගැන පොඩි විස්තරයක් කියන්න ආවේ. මොකද්ද පුතේ කවිඳු ගැන කියන්න තියෙන දේ? කවිඳු යාලේ යනෝනේ. ඒක නිසා අපි කවිඳු ගැන විස්තරයක් කියන්න ආවේ. මොකද්ද කවිඳු ආවා? කවිඳුට ෆෝන් එකක් තියෙනෝනේ අපි දැක්. කවුද පුතේ ඔයාලා? අපි කවිඳුගේ යාළුවෝ. මොකද පුතේ මේ පැත්තේ? අපි කවිඳු ගැන විස්තරයක් කියන්න ආවේ. මොකද්ද කවිඳු ගැන කියන්න තියෙන්නේ? කවිඳුට ෆෝන් එකක් තියෙනවනේ. ඉතින් මේ ඒ ෆෝන් එකෙන් අපි දෙන්න දැක්ක මේ කෙල්ලෙට්ට ටෝක් කර ඉන්නවා. අපේ කන් දෙකිනුත් ඇහුණා. අපි ඇස් දෙකිනුත් දැක්කා. ඔව් ඇත්තමයි. මගේ යාළුවත් දැක්කා. හැබැයිට හිටපන්කෝ අද මං ඕකට කරන්න ගේ ඇතුළට වෙලා ඇඳාස්සට වෙලා ඕක තමයි එහෙනම් ඕක කරනවා ඇත්තේ. හිටපන් මං ඕකට අද කරනවා. දැන් පුතාලා යන්න පුතාලා. අද අරු ඉවරයි. කවිඳු කාත් එක්ක ඔය chat කරන්නේ? නෑ මේ. මොකද්ද? මං උඹට ෆෝන් එකක් අරන් දුන්නේ නැත්තේ උඹ මේ වගේ දෙයක් කරගනීවි කියලා හිතාගෙන. මට සේරම විස්තරේ කිව්වා. උඹ කෙල්ලෙක් එක්ක ටෝක් කරනෝනේ. පිස්සුයි බොරු කියන්නේ බෝ. උඹට මමද? දුවියන්. උඹ අද ගෙදර එනෝ නෙමෙයි. අපි අද අරුගේ යාළුවෝ සෙට් වෙනෝනේ අපුගේ කලිසම ගලවමු. අපි ඒක කරමු. බහද්දාම අපි අද අරුත් අවශ්‍ය ගැලෙව්වා.